ලංකාවේ ලොකුම O level online සිංහල පන්තිය අපේ භාෂා පාරාදීසිය online සිංහල පන්තිය 2026 අවුරුද්දට අපි අලුතෙන් වැඩ පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ යටතේ අපි වෙබ්සයිට් එකක් ලොන්ච් කරන්න තීරණය කළා තියෙනවා. රයිට්. මේ වෙබ්සයිට් එක අපේ online පන්ති වලට සම්බන්ධ වෙන සියලුම දුවල පුතාලා වෙනුවෙන් තමයි අපි අරගෙන අවිල්ලා තියෙන්නේ. මේ වෙබ්සයිට් එකට ඔයා ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම් බලලා හරියට අවබෝධ කරගන්න. අපි ඔයාලගේ ගෲප් වලට දානවා bhashaparadise.lk කියලා ලින්ක් එකක්. ඒ ලින්ක් එක ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මෙහෙම සයිට් එකක් ඕපන් වෙනවා. මේ සයිට් එකේ ඔයා පොඩ්ඩක් පහළට යනකොට මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියලා පොඩි අයිකන් එකක් ඇති. ඔයා ඒක ටච් කරන්න. ඩෑෂ්බෝඩ් කියන අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මෙතන රෙජිස්ටර් කියලා ඔයාට බලා ගන්න පුළුවන්. මේ රෙජිස්ටර් කියන තැන ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ඔයාගේ විස්තර ටිකක් සම්පූර්ණ කරන්න එනවා. මෙතන ඔයාගේ සම්පූර්ණ නම, ඒ වගේම මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක, ඒ වගේම පුතේ මෙතන ඔයාට මතක ඉන්න පාස්වර්ඩ් එකක් ගන්න. මේ පාස්වර්ඩ් එක නැති කරගන්න එහෙම එපා. මේක ඔයාට මතක ඉන්න පාස්වර්ඩ් එකක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒක මතක තියාගන්න. ඒ වගේම පුතේ මෙන්න මෙතන ඔයාට තියෙනවා ඔයාගේ ශ්‍රේණිය මොකක්ද කියලා සිලෙක්ට් කරන්න. 9ද 10ද 11ද කියලා ඔයාට අදාළ ශ්‍රේණිය ඔයා ක්ලික් කරන්න. ඊගාවට මෙතන ස්ටුඩන්ට් ID එක. ඔයා මුදල් ගෙවීම කළාට පස්සේ අපේ පන්තියට ඔයාට අපි දෙනවා රෙජිස්ටර් නම්බර් එකක් කියලා. අන්න ඒක තමයි මේ ස්ටුඩන්ට් ID එක කියන්නේ. ඔයා අපි ඒ දෙන අංකේ අනිවාර්යෙන් මෙතන දාන්න. ඒ වගේ මේක නැති කරගන්න නැතුව පරිස්සමට තියාගන්න. පාස්වර්ඩ් එකයි ඒ ස්ටුඩන්ට් නම්බර් එකයි ලියලා හරි කමන්නේ වෙනම තැනක පරිස්සමට තියාගන්න. මොකද ඒ දෙක අපිට ඕනේ වෙනවා. ඔයා මේක ෆිල් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙන්න මෙතන ඔයාගේ නම ගහන්න, ඒ වගේ මෙතන ඔයාගේ මේල් ඇඩ්‍රස් එක දාන්න, ඒ වගේ මෙතන ඔයාට මතක හිටින පාස්වර්ඩ් එකක් දැම්මා, මෙතන ඔයාගේ ග්‍රේඩ් එක හරියට දැම්මා, ඒ වගේම මෙන්න මෙතනින් අපි දෙන ස්ටුඩන්ට් ID එක මෙතනින් දාලා රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. මෙතන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන උඩින් ඔයාට කොළ පාරට මෙන්න මෙහෙම ඇඩ්මින් අප්‍රූවල් කියලා මෙන්න මෙහෙම මැසේජ් එකක් එවි. එතනින් පස්සේ ඉතින් දවස් දෙකක් ඇතුළත අපේ මේ ඇඩ්මින්ලා ඔයාලව මේ වෙබ්සයිට් එකට ඇඩ් කරගනීවි. ඒ විදිහට අපේ ඇඩ්මින් පැනල් එක ඔයාලව අප්‍රූව් කළාට පස්සේ කොහොමද ඔයා ආයෙ වතාවක් මේකට සයින් ඉන් වෙන්නේ කියලා මේ විදිහට බලන්න. ඔයා පුතේ භාෂා පාරාදීසයේ ලින්ක් එක ටච් කරලා ආයෙත් අපේ මේ ඉන්ටර්ෆේස් එකට යන්න. මෙතන මේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන මේල් ඇඩ්‍රස් එක ගහන්නයි ඔයා අර මං කිව්වේ මතක තියාගන්න කියලා. ඒ පාස්වර්ඩ් එක ගහන්නයි මේල් එකයි පාස්වර්ඩ් එකයි ගැහුවට පස්සේ සයින් ඉන් වෙන්න. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට අපේ පන්තිවල රෙකෝඩින් ටික පැහැදිලිව බලන්න. ඒ වගේම මෙතෙන්ට අපි ඇඩ් කරන ක්ලාස් ටියුට් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක පස්සේ ඔයාලට දැනුවත් කරන්න. ඉතින් පුතා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.